ආයිබෝවන් සුබ දවසක් හිතවතුනි. මනුෂ්‍යෙක් මැරුණට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ ආත්මය ඉවරටම ඉවර වෙනවද? එහෙමත් නැත්නම් වෙනත් ශරීරයකින් ආපහු උපදිනවද? ඉතින් ඔබට විවිධ මතවාද තියෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝම පුංචි කාලේ ඉඳන් අහලා තියෙන දෙයක් තමයි පුනරුත්පත්තිය. එහෙම නැත්නම් පෙර ආත්මය. ගොඩක් අය හිතන්නේ මේක බෞද්ධ ආගමික මතයක් විතරයි කියලා. ඒත් ලෝකේ පුරාම විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවේ Tamanගේ පෙර ආත්මය මතක් වුණු විද්‍යාවට බව පැහැදිලි කරන්න බැරි වුණු අමුතුම සිදුවීම් සිය ගණනක් වාර්තා වෙලා තියෙනවා. අද අපි බලමු පුනරුත්පත්තිය කියන්නේ හදපු කතාවක්ද නැත්නම් ඒ පිටුපස සැබෑ සාක්ෂි තියෙනවද කියලා. ඉතින් මම ආරාධනා කරනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. මොකද අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ සිදුවුණු විස්මයජනක සිදුවීම් කිහිපයක් ගැන. ඉතින් මම ආරාධනා කරනවා අපේ channel එක subscribe කරන්න කියලා. අපි මුලින්ම යමු ලංකාවේ වාර්තා වුණු ඉතාම ප්‍රසිද්ධ සිදුවීමකට. ඒ තමයි ගෝනගල රත්නසිරිගේ සිදුවීම. මෙහි සඳහන් වන පරිදි රත්නසිරි කියන්නේ පුංචි ළමෙක්. එයා කතා කරන්න පටන්ගත් ගමන්ම Tamanගේ මව්පියන්ට කිව්වේ අමුතුම කතාවක්. ඔහු කිව්වා එයාගේ ඇත්ත ගෙදර තියෙන්නේ වෙනත් ගමක කියලා, වෙනත් පළාතක කියලා. ඒ දරුවා පෙර ආත්මේ නම, එයාගේ පෙර ආත්මේ අම්මා තාත්තාගේ නම, එයා ඉගෙනගත්තු ඉස්කෝලේ විතරක් නෙමෙයි, එයා මිය ගිය හැටි පවා මුලින් ඉඳලා කිව්වා. වඩාත්ම පුදුම හිතෙන දේ තමයි මේ පුංචි ළමයා කියපු තොරතුරු සොයාගෙන පර්යේෂකෝ යද්දී ඒ ගමේ ඇත්තටම එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ වගේ මේ පුද්ගලයා මිය ගිය ආකාරයත් රත්නසිරි කියපු විදිහටම 100% සමාන වුණා. මේ කුඩා දරුවා කවදාවත් දැකලා නැති ගමක පාරවල්, ගෙවල් සහ නෑදෑයන්ව කිසිම වැරදීමක් නැතුව නිවැරදිව හඳුනාගත්තා. ඉතින් මේක කොහොමද සිද්ධ වුනේ? විද්‍යාවට තාමත් මේක පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් ලංකාවේ පුනරුත්පත්ති සාක්ෂි ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි තවත් චරිතයක් තමයි මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්. එතුමා ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍යවරයෙක්. එතුමා ලෝකේ පුරාම ගිහිල්ලා පෙර ආත්මයේ මතක තියෙන ළමයි දහසක් ගැන පරීක්ෂණ කළා. ඒ අතරින් ලංකාවට එතුමා විශේෂ අවධානයකුත් යොමු කළා. එයින් එක ප්‍රධාන සාක්ෂියක් තමයි ඥානතිලකා කියන ගැහැණු ළමයාගේ සිදුවීම. ඥානතිලකා Tamanගේ පෙර ආත්මය ගැන කියපු කරුණු පරීක්ෂා කරන්න මහාචාර්ය ස්ටීවන්සන් විශේෂ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කළා. මේක මීට කලින් පාවිච්චි කරලා තිබ්බේ නැහැ. ඥානතිලකා කිව්වා එයා පෙර ආත්මේ පිරිමි ළමයෙක් වෙලා ඉපදිලා හිටියා කියලා. එයා කියපු වෙනත් ගමක විස්තර හොයාගෙන යද්දී ඒ කියපු පුද්ගලයා ඇත්තටම ජීවත් වෙලා හිටපු කෙනෙක් බව තහවුරු වුණා. ඥානතිලකාට තමන් පෙර ආත්මේ පාවිච්චි කරපු භාණ්ඩ, හඳුනන අය, ඥාතීන් අඳුනගන්න හැකියාව ලැබුණා. මහාචාර්ය ස්ටීවන්සන් සඳහන් කළේ මේ ළමයි කියන කතා බොරු හෝ කවුරුත් කියලා දීපු ඒවා නෙවෙයි කියන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි තියෙනවා කියලා. ඔහු හොයාගත්ත තවත් අතිශය විස්මයජනක සාක්ෂියක් තමයි ශරීරයේ තියෙන උපන් ලප, බර්ත් මාක්ස්. ලංකාවේ වාර්තා වුණු සමහර සිදුවීම් වලදී පෙර ආත්මයේදී යම් පුද්ගලයෙකු වෙඩි වැදිලා හෝ කැපුම් තුවාල ලබා හෝ මිය ගිහින් තියෙනවා නම්, මැරිලා තියෙනවා නම් ඊළඟ ආත්මයේදී ඒ ළමයා ඉපදෙන්නේ ඒ තුවාල තිබුණු තැනම උපන් ලපයක් සහිතව. එහෙම නැත්නම් ශරීරයේ යම්කිසි කැලලක් සහිතව. සමහරකට ඇඟිල්ලක් නැති වෙලා වෙන්න පුළුවන්. ලංකාවේම පරීක්ෂකයෙකු වුණු එරික් සොයිසා මහතා සහ මහාචාර්ය ස්ටීවන්සන් එකතු වෙලා මේ ගැන පරීක්ෂණ රාශියක් සිද්ධ කළා. පෙර ආත්මයේ මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණ වාර්තා පෝස්ට්මෝටම් රිපෝට්ස් අරන් බලද්දී අලුත උපන් ළමයාගේ ඇඟේ තියෙන උපන් ලප සහ කැලල් හරියටම ඒ කියන පුද්ගලයාගේ තුවාලයේ වෙඩි වැදීම සිද්ධ වෙච්ච තැනට සමානුපාතික වෙනවා. එතනමයි පිහිටලා තිබිලා තියෙන්නේ. ඉතින් හිතා බලන්න මේක අහම්බයක් වෙන්න පුළුවන්ද? නැත්නම් අපේ යටිසිතේ තියෙන මතකය ශරීරයේ සෛල වලට පවා බලපානවද? විද්‍යාව තවමත් පුනරුත්පත්තිය 100% පිළි අරගෙන නැහැ. මොකද ආත්මයක් කියන්නේ තර්කානුකූලව ලොජිකලි ලැබ් එකක පරීක්ෂා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් ලංකාවෙන් සහ ලෝකයෙන් ලැබෙන මේ සාක්ෂි දිහා බලද්දී අපිට මේවා නිකන් කතන්දර කියලා අයින් කරන්න විදිහක් නැහැ. ඉතින් හිතවතුනි ඔබ හිතන්නේ මොකක්ද? පුනරුත්පත්තිය කියන්නේ ඇත්තටම සිද්ධ වෙන දෙයක්ද? නැත්නම් විද්‍යාවට තාම තේරුම් කරගන්න බැරි අධිමානසික හේතුවක්? එහෙමත් නැත්නම් 100%ක් සත්‍යයක්ද? ඉතින් මම ආරාධනා කරනවා ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න කියලා. ඒ වගේම අපේ සිලෝන් ඇකඩමියා channel එක subscribe කරන්න. ඉතින් නැවතත් මෙවැනි අద్භූත විද්‍යාත්මක වීඩියෝ එකකින් හමු වන තුරු ඔබ සැමට සුබ දවසක්.